හැමෝටම සුබ දවසක්. අද ඔයගොල්ලෝ එකතු වන්නේ වෙබ් ක්වෙස්චන් සෙට් එකේ 7 වෙනි ක්වෙස්චන් එකත් එක්ක. හරි. අපි එහෙනම් යමු අපේ වැඩේට. හරි. අද අපේ ප්‍රශ්නේ වෙන්නේ මේක. මේ ප්‍රශ්නේ තව ප්‍රශ්න දෙකකට විතර ඉස්සරහට යනවා. හරි. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. Develop a database to manage the data of students and teachers at ABC Institute and use the web page as shown below to get the database table information. අපිට database එකේ පහළ දත්ත දීලා තියෙන ABC Institute ආයතනයේ teachers ලගේ සහ student ලගේ data manage කරන්න අවශ්‍ය කරන web page එකක් පහළ දක්වලා තියෙනවා. ඒකට අදාළ database එක හදන්න දක්වා මේ දීලා තියෙන්නේ. ටයිටල් එක දීලා තියෙනවා වාච 6යි, ෆස්ට් නේම් එක වාච 50යි, ලාස්ට් නේම් එක වාච 50යි, ජෙන්ඩර් එක වාච 6යි. එතකොට මෙතන මේ වාච කියන අපේ data type එක, එතකොට 6න් කියන අපේ length එක, එතකොට DOB date of birth එක, ඒක data type date, contact number 1 එකේ වාච 10යි, contact number 2 එකේ වාච 10යි, email එක primary key එකක් කරලා දෙන්නේ ඒක වාච 50යි, password එක වාච 45යි, number එක වාච 20යි, address එක number එක, street 1 එක වාච 50යි, street 2 එක වාච 50යි, city එක වාච 15යි. You are required to create a database called ABC and create table users with above information. No need to normalize the database tables. අපිට මේ database එක table normalize කරන්න පාඩු. ඒක කියන මේකට අදාළ database එක හදන්න information වලට අදාළ නේ. අපිට interface එකක් තියෙන අපේ interface එක හදන්න අවස්ථාවක් නැහැ. අපි එතකොට බලමු අපේ answer එකයි හදලා තියෙන database එක අපි දෙකම බලමු. answer එක විදිහට මම database එකේ image එක තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මම ABC Institute එකට හදපු database එක. database එකේ name එක ABC. එතන මෙතන user කියලා වාචක එක තියෙනවා. පොඩ්ඩක් මෙතන ලස්සන කරලා තියෙනවා හදලා. කාචයක් එහෙම දාලා S pen නැත්තම් බලාගත්ත හැටි ලොකුවට. එතකොට මෙතන අපේ title එක දාලා තියෙනවා. ඒකේ වාච 6යි. first name වාච 50යි. last name වාච 50යි. gender එක වාච 6යි. DOB එක date, contact number එක වාච 10යි, contact number 2 එක වාච 10යි, email එක වාච 5යි, password එක වාච verify number එක වාච 20යි, street එක 1 එක වාච 50යි, street 2 එක වාච 50යි, city එක වාච 15යි. හරි මේ විදිහට මම මේක හදාගෙන තිනවා. තව මෙතන null එකේ last name එක මම allow කරගෙන තියන null වෙන්න. මේ සමහර කට්ටිය last name එක නැති කට්ටිය ඒ කට්ටිය last name නැති කෙනෙක් කිව්වොත් ඒක කෙනාට first name එක දෙන්න වෙන්නේ. ඒ වගේම contact number එක contact number දෙකක් නැති වුණොත් එකක් දෙන්න ඕන අනිවාර්යෙන්. ඒක දෙවෙනි එක null වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒතර street එකත් දෙවෙනි street එක null වුණාට ප්‍රශ්නයක් නැහැ. අනිත් ඒවා no default විදිහට තමයි තියෙන්නේ. හරි. අපි නම් යමු අපි AGSQL එකේ හදලා තියෙන database එකට. හරි. එතකොට මේකේ ABC මේ තියෙන අපි හදපු database එක. හරි. මේ තියෙන හදලා තියෙන database එක. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන. මම කලින් අතන විස්තර කරා මේක තියෙන දේවල් ටික. table name එක use කරා. මේක මම data එකක් දාලා තියෙනවා. හරි. අපි නම් ඊළඟ question එකේ හම්බුනේ.